අද දැන් ළමයි මේ වීඩියෝ එක කෙලින්ම ජ්‍යාමිතිය පාඩමක්. අද අපි ඉගෙන ගන්න යන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය පාඩම. පාඩමට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. අපේ O level ක්ලාස් පටන් ගන්න තියෙනවා 10 11 ශ්‍රේණිය වලට. ඒවට සහ 6 7 8 9 පන්තිවල පන්තිත් ආරම්භ කරලා තියෙනවා. ඒවට සම්බන්ධ කැම්ප් වෙන්න කැමති අය අප මාව සම්බන්ධ කරගන්න. යට තියෙන අපේ ගෲප් ටිකයි සෝෂල් මීඩියා ලින්ක්ස් ටිකයි වලින් ගිහිල්ලා අපේ ප්‍රොෆයිල් ටික ෆලෝ කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න. එතකොට අපි තියෙන අප්ඩේට් එක දැනගන්න පුළුවන් සහ නොමිලේ දෙන දේවල් ලබා ගන්න පුළුවන්. පියන් එනම් පාඩමට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ ළමයි දෙලින්ම මේකේ ප්‍රමේයන් ටිකක් තියෙනවා. ඒක ඉගෙන ගන්න තියෙන්නේ. මුලින්ම තියෙනවා ළමයි ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරියටක් වේ. ත්‍රිකෝණයක් ගැන කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් තියෙලු. ඒ පාද දෙකේ මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ මැද ලක්ෂ්‍ය යා කරන රේඛාව. මැද ලක්ෂ්‍ය කියන්නේ මැද තියෙන තැන් දෙකක්. ලක්ෂ්‍ය කියන්නේ තැන් දෙකක්. හොඳේ. මැද තැන් දෙක යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාද. අර දැන් අපි බෙදුවනේ ළමයි ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ගත්තනේ. අන්නේ ත්‍රිකෝණේ පාද දෙක ඇර ඉතිරි පාදයට අර අපි අඳපු ඉතිරි පාදයට සමාන්තර වන අතර ඒක අපි මෙහෙමම පෙන්නනවා. මෙන්න මෙහෙම ළමයි ත්‍රිකෝණයක් තියෙනවලු. අන්නේ ත්‍රිකෝණේ පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය මේ තියෙන්නේ මෙන්න මේ A B C කියලා ත්‍රිකෝණයක් තියෙනවලු. ඒ ත්‍රිකෝණේ පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය මේ තියෙන්නේ AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මේ තියෙනවා. AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මේ තියෙනවා. මේ තියෙන්නේ හරිද? අන්නේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක යා කරාම මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක යා කරාම හැදෙන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර ත්‍රිකෝණයේ ඉතිරි පාදේ දැන් මේ පාදේ මේ පාදයෙන් ගත්තේ ඒ පාද දෙක අරගෙන අපි මැද ලක්ෂ්‍ය දෙක යා කරලා රේඛාවක් ගැව්වා. අන්නේ රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට. ත්‍රිකෝණයේ ඉතිරි පාදය කියන්නේ මෙන්න මේ BC. මෙන්න මේ BC පාදේ සම්බන්ධ වුනේ නැහැනේ මේ මුඛයටවත්. සම්බන්ධ උනේ AB පාදයයි AC පාදයයි. මෙන්න මේ රේඛාව අර මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට මේ පාදයට සමාන්තර වන අතර දිගින් හරියටක් වේ. ඒ කියන්නේ මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍යයන් යා කරන රේඛාව මෙන්න මේ ත්‍රිකෝණයේ ඉතිරි පාදයට වගේ හරියටක්ලු. හරියටක් කියන්නේ භාගයක්. ඔන්න ඔක තමයි පළවෙනි ප්‍රමේයයෙන් කියන්නේ. ඔයාට ඕනනම් 11 ශ්‍රේණියේ 11 වෙනි පාඩම 23 වෙනි පිට ඕක හොඳට තව කියා දෙන්න දින ඕක ගැන. මේ විදිහට ත්‍රිකෝණයක් අරගෙන ඒකේ පාද දෙකක් අරගෙන පාද දෙකේ මැද ලක්ෂ්‍ය දෙක රේඛාවකින් යා කළාම අන්නේ රේඛාව ත්‍රිකෝණයේ ඉදිරි පාදයට සමාන්තර වන අතර දිගින් හරියටක් වෙනවලු. හරිද? ඔන්න ඔක තමයි මේ තියෙන්නේ අපි සමාන්තර ලකුණ. ඔය තමයි අපේ පළවෙනි ප්‍රමේය. ඊළඟට ළමයි ඔය ප්‍රමේයෙම විලෝමයක් තියෙනවා ළමයි. ඔය ප්‍රමේයේ විලෝමය කියන්නේ ළමයි ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාවෙන් ඉතිරි පාදයේ සමාච්ඡේදනය වේ. ඒක කියන්නේ ළමයි ඒකට අපි ආයමත් ත්‍රිකෝණයක් ඇඳගන්නවා. ඒකෙදි කියන්නේ ළමයි ත්‍රිකෝණයක මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවලු. හරිද? ඔය ත්‍රිකෝණය ඔන්න ඇඳගත්තා.
ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය මේ කියන්නේ අන්නේ එක පාදයක මධ්‍ය ලක්ෂ්‍ය තමයි මේ දෙන්නේ. මධ්‍ය ලක්ෂ්‍ය හරහා අඳින ඒ දෙවනි ප්‍රමේය කියන්නේ ළමයි අර මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයෙම විලෝමය. අපි කලින් කතා කරේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. මේ අපි දැන් කතා කරන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමය. විලෝමය කියන්නේ ඒකේ අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ විරුද්ධ දේ නෙවෙයි. ඒ ප්‍රමේය පොඩ්ඩක් අනිත් පැත්ත ගහලා තියෙන්නේ. හරිද? පොඩ්ඩක් මේක තේරුම් ගන්නකො. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාවෙන් ඉතිරි පාදේ සමච්ඡේදනය වේ. දැන් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය මෙන්න මෙතන. හරිද? ඒ ලක්ෂ්‍ය මධ්‍ය ලක්ෂ්‍ය හරහා මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාව. ඔන්න අපි මේ රේඛාව ඇඳලා ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට සමාන්තරව මෙන්න මේ පාදයට මෙන්න මේ විදිහට ආය අපි ABC කියලා නම් කරගත්තා. දැන් මේ දින්නේ අර මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන රේඛාව. අන්නේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන රේඛාව ත්‍රිකෝණයේ තවත් පාදයකට සමාන්තර වේලු. ඔන්න ඒකත් අපි පෙන්නනවා. මේ දින්නේ අර මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන රේඛාව ඒක BC ට සමාන්තරයිලු. ඒ කියන්නේ අනිත් පාදයකට සමාන්තරයිලු. ඒ රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදය සමච්ඡේදනය වේ. සමච්ඡේදනය කරයි. සමච්ඡේදනය කරයි කියන්නේ මෙන්න මේ ඉතිරි පාදය සමානව බෙදනවයි කියලා තමයි යෝගෙන් කියන්නේ. දැන් ළමයි පොඩ්ඩක් මේ ප්‍රමේය ගැන ප්‍රමේය කියවන ගමන් ඔයා මේ රූපෙ දිහා බලන්නකෝ. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට සමාන්තර මේ පාදේ සමාන්තරයි මේ BC පාදයට. BC පාදයට සමාන්තරව අඳින රේඛාවෙන් ත්‍රිකෝණයේ ඉතිරි දැන් ඕකට සම්බන්ධ වුණේ මේ AB පාදයයි BC පාදයයිනේ. AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා තමයි රේඛාව යන්නේ. BC ට සමාන්තරව තමයි ඒ රේඛාව යන්නේ. දැන් ඕකට සම්බන්ධ වෙලා නැති පාදේ ළමයි AC නේ. අන්නේ AC හරහා යනවලු මේ රේඛාව. ඒ යද්දී AC පාදේ සමච්ඡේදනය වෙනවලු. සමච්ඡේදනය වෙනවයි කියන්නේ සමානව බෙදෙනවයි කියන එක. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනය වේ. ආයත් කියමු ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන රේඛාව තවත් පාදයකට සමාන්තරව පැටලෙනවනේ ළමයි මේ වගුල. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන රේඛාව ලක්ෂ්‍ය හරහා යන රේඛාව නෑ හදේ. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනය වේ. ඕක තමයි අරගේ විලෝමය. පොඩ්ඩක් ඔන්න ඔය කියපු ප්‍රමේයන් දෙක කිය හිතන්න පොඩ්ඩක්. ඒක ළමයි එච්චරයි කියන්නේ දැන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කිව්වේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය න්‍යා කරේ. ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර එම පාදයේ දිගින් හරියටක් වේ කියලානේ. දැන් පේනවනේ ළමයි. දැන් පේනවනේ ළමයි මේ පාදේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන රේඛාව අනිත් මේ ත්‍රිකෝණයේ පාදයකට සමාන්තරව යනවනම් අර ඊට පස්සේ තව පාදයක් සමච්ඡේදනය වෙනවයි කියලා. දැන් එතකොට මේකත් සමච්ඡේදනය වෙලා මේකත් සමච්ඡේදනය වෙලා. පේනවනේ එතකොට ළමයි
මේ තියෙන්නේ තර මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියලා ඔයාලට පේන්න ඕනේ. එතකොට ඒ සිද්ධිය මම කිව්වම ඕකේ ඔච්චරයි තියෙන්නේ ළමයි. මේකේ පොඩ්ඩක් අර මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියවද්දි පැටලෙවෙනවා. එතනදී අර කියවෙන්නේ නැහැනේ. මෙන්න මේ අඳින රේඛාව මධ්‍ය ලක්ෂ හරහා අඳින රේඛාව BCට ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ හරහා අඳින රේඛාව ත්‍රිකෝණීය අර ඉතිරි පාදයට සමාන වෙන සිද්ධිය විලෝමයේ අපිට කියවෙන්නේ නැහැ. ඒක කියවෙන්නේ නිකන් මෙන්න මේ පාදයයි සමච්ඡේදනය වෙනවයි කියලා විතරනේ. සහ මේ මැදින් අඳින රේඛාව සමාන්තරයි කියලා විතරයි කියවෙන්නේ විලෝමයේ. විලෝමයේ කියවෙන්නේ මේ මෙන්න මේ දිග මේ වගේ දිගකින් භාගයක් කියලා. ඒක තමයි එතන තියෙන පොඩිම අඩුපාඩුව. ඒකක් තිබ්බනම් අපිට මීට වැඩිය අර තේරෙයි මේක සාකච්ඡා කරද්දි මීට වැඩිය තේරෙනවා ළමයි එහෙම වුණා නම්. එහෙනම් අපි යන් ඊළඟ වීඩියෝ එකට.